channel. ඉතින් ඔන්න අද මම ගෙනාවේ cooking vlog එකක්. ඉතින් මම දන්නේ තාම මුකුත් කරලා නැහැ. මම මෙතනින් පටන් ගන්නෙ fried rice එකක් අද හදනවා කියලා හිතාගෙන. ඉතින් ඊයේ තමයි මම ගෙදර ආවේ. ගෙදර ආව කිව්වට මේ ඉන්නේ ලොකු අක්කලාගේ ගෙදර. ඉතින් අම්මයි තාත්තයි ඉන්නේ මෙහේ. ඉතින් දැන් මේ වෙලාවේ ඉන්න අම්මයි තාත්තයි මායි. ඉතින් මට හිතුණා අද මම ලන්ච් එක රෙඩි කරනවා කියලා. දැන් වෙලාව 12ට 10යි. ඉතින් බලමු මම කොහොමද හදන්නේ කියලා කොට කාලෙකින් මට උයන්න හැම දේවල් කරන්න හම්බුනේ නැහැ. මම අම්මට උදව් කරනවා නම් මම කරලා ඉච්චරයි. ඉතින් උයන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ වුණාට මම අද තනියම දැන් කවුරුත් නැහැ නේ අම්මයි තාත්තයි කඩේ ඉන්නේ. ඉතින් එදෙනට ඉන්න කියලා මම තනියම අද හදන්නම් කියලා ආවා. එහෙනම් බලාගෙන ඉන්න මම කොහොමද මේක කරන්නේ කියලා මට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගොඩ කාලයකට පස්සේ වුණත් ඉතින් උයන දේවල් සාමාන්‍යයෙන් පොඩ හදාගෙන යද්දි මතක් වෙනානේ. ඉතින් එහෙම කියලා හිතාගෙන තමයි මම ලෑස්ති. ලොකු අකිලා ගෙදරනේ ඉන්නේ ඉතින් මොනවාද තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ බඩුව. ඉතින් කොහොම හරි හොයාගෙන වැඩේ පුළුවන් විදියට කරමු. එහෙනම් මාත් එක්ක බලාගෙන ඉන්න අද කොහොමද මේ වැඩේ මම කරන්නේ කියලා. ඉතින් දැන් මම හාල් එක තියාගන්න තමයි ලෑස්ති. ඉෂාදිත් එන කතාවක් කිව්වා. ඒ නිසා ටිකක් වැඩියෙන් තියාගන්න ලෑස්ති. අම්මගෙන් කොච්චරක් ගන්න ඕනද හාල් කියලා අහගෙන ඉතුරු බඩ ටික ලෑස්ති කරගෙන මම කපන කොටන වැඩ කරද්දී ඔයාලා වහම වෙන්නම්. එහෙනම් මම හාල් එක තියන්නම්. මුලින්ම හාල් ටික හොඳට හොදගෙන වතුර ටිකක් අඩුවෙන් දාලා ඒක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මම ඕන කරන හැම දෙයක්ම මේ විදිහට ලෑස්ති කරගත්තා. මෙතන චිකන් එකටත් එක්කම තමයි මම ලෑස්ති කරගත්තේ බඩු ටික ඔක්කොම. ඉතින් මුලින්ම චිකන් එක හදන්න මැරිනේට් වෙන්න අපි තියමු. මුලින් මේකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු චුට්ටක්, ඒ වගේම 3-5 කුඩු චුට්ටක් දාගෙන ඊට පස්සේ ඒකට ගම්මිරිස් ටිකක් දානවා. ගම්මිරිස් නම් ටිකක් වැඩියෙන් දාගත්තා. පොඩ්ඩක් සැරට කන නිසා අපි. ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන ඉතින් මේක හොඳට අනලා මං වහලා පැත්තකින් තිබ්බා. ඔන්න චිකන් එක මැරිනේට් වෙන්න තියලා බත් එකක් දැන් හැතපෙනවා. ඉතින් එහෙනම් අපි මේක ටික කපන්න පටන් ගමු. මම කපන කොටන වැඩනේ ඉතින් වෙනදට නම් කරලා දෙන්න අම්මට. ඉතින් ඒ නිසා මට ඒවා මම ඒවට ආසයි. එහෙනම් අපි ඒ වැඩ ටිකක් පටන් ගමු. එහෙනම් දැන් අපි එළවලු ටික කපා ගමු. මුලින්ම මම ලීක්ස් ටික චූටියට කපා ගත්තා. ඊට පස්සේ කැරට් ටික ගාගත්තේ නෑ. හොඳට කොටුවට එන්න කපා ගත්තා. ඊට පස්සේ බීලුණුයි අමු මිරිස් මේවා මම මේ කපා ගන්නේ චිකන් එකට. රම්පේ කොලයකුත් චුටියට පොඩ්ඩක් කපා ගත්තා. සුදු ලුණු මම වැඩිපුර ගත්තා මේ දෙකටම ඕන නිසා. ඒව චූටියට හොඳට චොප් කරගත්තා. ඊට පස්සේ සොසේජ් ටිකක් මේ විදිහට චූටියට කපා ගත්තා. බත් එක දැන් හැදිලා ඉවරයි. ඒක පොඩ්ඩක් නිවෙන්න ඇරලා තිබ්බා. ඔන්න මම මේවා කොහොම හදාගෙන කපාගෙන ඉවරයි. ඉක්ස් කැරට් තියෙනවා. මම බත් එක ඇරලා තිබ්බා දැන් පොඩක් නිවෙන්න ඕන නිසා. දැන් ඊළඟට මම චිකන් එක හදාගන්න තමයි ලෑස්ති. චිකන් එක හදලා ඊට පස්සේ රයිස් එක හදාගන්න. එහෙනම් අපි දැන් චිකන් එක හදාගන්න බලමු. ඉතින් චිකන් හදන විදිහ එක එක ඒවා තියෙනවා. එක එක්කෙනාට වෙනස්. ඉතින් මම හදන්නේ මේ මට පුළුවන් විදිහට මුලින්ම තෙල් දාලා ඒකට සුදු ලුණු කරවෙන්න තියලා මේ කළු කරගන්නවා මිරිස්සුයි 3-5යි දාලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලුණු චුට්ටක් දානවා. ඒක නම් මට කියලා දුන්න ඉෂා. මේ එහෙම දාපුවාම අර අපිට කැස්ස එහෙම එන ගතිය නැති වෙනවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ බීලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා ටික එහෙම දාලා මම වතුර දැම්මා. ඉතින් වතුර දාලා තියලා ඒකට අර සුවඳ ಜಾති අනම්මනම් තියෙන ඒවා ඔක්කොම කුඩු කරා මම. ඉතින් ඒ ටිකත් කුඩු කරලා ඒවත් දාලා ඊට පස්සේ මම චිකන් ටික දාගත්ත ඊට උඩින් ඒකල හොඳට කලම් කරලා
වතුර ටිකක් තැම්බෙන්න තියලා මොකද මේකට දැන් හොදි ගතියක් එපේ. ඒ නිසා ඒකට දාලා ඉතින් වහලා තිබ්බා. ඒ අතරේ මම මේක හැදෙනකන් රයිස් එක හදන්න ගත්තා. ඉතින් දැන් අපි රයිස් එක හදන විදිය බලමු. මේකත් මගේ ක්‍රමයට හදන රයිස් එකක්. ඉතින් මම මුලින්ම සුදුලුණු ටික බැදගෙන ඒකටම බිත්තරයක් දාගෙන ඒක හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ කැරට් ටිකක් දාගත්තා. ඉතින් මේ හැම දෙයකින්ම මම ටික ටික තමයි දාගන්නේ. මොකද මම රයිස් එක හදන්නේ දෙපාරකට. ඔක්කොම එකවර හදන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක් දාගෙන ගම්මිරිස් ටිකකුත් එකටම එකතු කරගත්තා. දැන් අර නිවෙන්න තියලා තිබ්බ බත් ටික ටිකින් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ උටින් ලීක්ස් ටිකයි සොසේජ් ටික එකතු කරලා හොඳට රයිස් එක කවලම් කරගන්න ඕන. ඒකලා ගින්දර ටිකක් වැඩි කරලා මේක ලිපේ චුට්ටි වෙලාවක් තියාගන්න ඕන. ඉතින් ඔන්න ඒ වෙද්දී මගේ චිකන් කරි එකත් ලස්සනට රස පාටට ඇදිලා තියෙන්නේ. හයි ඔන්න පියාව අපේ වැඩේ ඉවරයි. මෙයාත් මට සපෝට් එකක් දුන්නා. ඒ නිසා බත් එකක් දෙනවා යට. මේ ඉතින් එහෙනම් මම පෙන්නන්නම්. මම හදපු රයිස් එක තියෙනවා. දැන් ඉතින් පළවෙනි එක අපි තාත්සේ බෙදලා දෙමු. ඔයාලා දකින්න ඇති මම මේ වගේ ටික ටික භාග ඉතුරු කරනවා. ඒ මොකද මේ මෙතන හැදුවේව ගොඩක් වැඩි. ඊට පස්සේ ඉතින් මේ තව ආයෙම පාරක් හදන්න පුළුවන් නේ දෙකකට හදන්න පුළුවන් නේ කියලා තමයි ඉතුරු කරේ. හැබැයි මේ හදපු ටිකත් ඇති වගේ මට පේන විදිහට. මේ මදි වුණත් ආයෙ හදා ගන්න පුළුවන් නේ. ඔක්කොම ටික ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැදුවා. මේ ටිකට එක වෙලකට දැන් හදලා තියෙන්නේ. ඊට පස්සේ මගේ චිකන් එක පෙන්නන්න බැරි වුණා අයලට. මෙන්න ඔයා පේනවා. මෙන්න මගේ චිකන් එක. ඔයාලා දැක්කනේ ඉතින් මම ඉස්සෙල්ලා කලින් පෙන්නුවානේ. ඉතින් මේ චිකන් එක හැන්දට අරගෙන කෑවේ. හැන්දට අරගෙන කෑවක් පෙන්වන්න ලිෂාදිගේ රික්වෙස්ට් එක මත. හරි මේ මොනවද? අපි බෙදමු චිකන් කෑමකුත්. තාටිට හොදි වැඩියෙන් ඕන ඒ නිසා ටිකක් හොදි දාමු ගොඩක්. එකත් හරි තාටිට මේ සෝස් කයිද? කයිද? මොනවද? චිලි පේස්ට් නේද අමතකුනේ. චිලි පේස්ට් මේ හදන්න ලෑස්තුණා. අපි ඔක්කොටම ගෑස් ටික තාටිට ගෑස් ටික. අපි ගෑස් ටික ගෑස් ටික කරල් බිබී ඉන්නේ මේ ගෑස් ටිකේම. එහෙනම් මගේ රයිස් එක හරි. මම ඔයාලට පෙන්නන්නම් සමීප දර්ශනයක්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම මගේ රයිස් කටයි. ගොඩක් thank you. මේක ඉතින් පොඩි වීඩියෝ එකක් මම ඉතින් මේ චිල්ලකට කරපු එකක්. එහෙනම් අපි කාලා එන්න. පිහින් එන්න මගේ රයිස් එකේ සමීප දර්ශනයක් සමග මම මෙතනින් සමුගන්නවා. ඔයාලා හැමෝටම ගොඩක් thank you. subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න මාව. එහෙනම් bye bye.